ප්‍රශ්නයක් කියලා තියෙනවා. කේන්දර කියන එක ගැන මොනවා හරි කියන්න කියලා. මොකක් කියන්නද ඉතින් කේන්දරය ගැන කියන්න තියෙන ඒකේ කොටු 12ක් තියෙනවා. ඊළඟට ඒක අස්සේ වෙනම ගියක් හදාගෙන රාහුව ඉන්නවා. පොඩි පැල්කිටියක් හදාගෙන සෙනසුරක් තියෙනවා. ඉතින් පැල්කිටියේ ඉඳලා වුණත් මාලිගාවේ ඉන්න කෙනාටත් එයා බැල මිහිරනවලු. පින්වතුනි, උපන් සත්වයා හොඳ දේ කළොත් හොඳ විපාක විඳිනවා, නරක දේ කළොත් නරක විපාක විඳිනවා කියන බුද්ධ වචනේ ප්‍රතික්ෂේප වෙනවා කේන්දර සරණ ගිය ගමන්. ඇයි කේන්දරේ සරණ ගිය ගමන් එයා ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්. ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා හොඳ කළොත් හොඳ විපාක, නරක කළොත් නරක විපාක. යාදිසං හරතේ බීජං තාදිසං හරතේ පරං. වපුරන්නේ මොකද්ද? ඒක තමයි ලැබෙන්නේ කියලා එයා පිළිගන්නවා. ජීවිතේ තරුණ කාලේ කොල්ල කෙල්ලෝ ජීවිතේ වරද්දාගෙන කේන්දරේ හොඳටම බල්ලා පෝරුවට නැංගත් දෙවරු කෙල ගහනවා. ඔය පවුල් කඩාකප්පල් වෙන ඔක්කොම හොරෙන් පැනලා ගියායද? කේන්දර බල්ලා ගියාය නෙවෙයිද? ළඟදීන් කොල්ලෙක් ආවා, ළඟදීන් කියන්නේ අවුරුදු 5ක් 6ක් වෙනවා. ඒ කොල්ලගේ රස්සාව තමයි ඕනම පවුලක් ජෝඩු කරනවා කේන්දරේ තිතට බල්ලා. මං ඇහුවා ඔයා කොහොමද කියලා. බැඳලා මාසෙන් කෙල්ල දාලා ගිහිල්ලා. දැන් ඔයාලගේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොම කේන්දරෙන් විසඳිලාද? හොඳට බලන්න. ප්‍රශ්න විසඳගෙන මැරිච්ච කෙනෙක් කියන්න බලන්න. ඒ නිසා දැන් කියපු බණ ටික හරියටම තේරුනොත් කේන්දර සරණ යන එක හොඳයිද නරකයිද කියලා තමන්ටම තේරෙයි. දැන් ඔය පින් කළොත් පව් කළොත් යන ලෝක ගැන කියද්දි එක තැනකව කේන්දරේ කතාවක් ආවද? නෑ. තමන් කරගහ ගන්න දේ අරන් යන්න ඕන. කේන්දරෙන් තව එකක් වෙනවා. ඒක සම්මා දිට්ඨිය නොවන නිසා, මිත්‍යා දෘෂ්ටිය නිසා මැරෙන කෙනා මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන දුගතිය උපදිනවා. ඇයි උපන් සත්වයා කර්මය පිළිගන්නේ නැහැ එතකොට. එයා පිළිගන්නේ අර කොටු ටික. ඉතින් මොකක් හරි gedara ප්‍රශ්නයක් ආපුම ආච්චි අම්මලා මේ කඩේ කිහිල්ලි ගහගෙන දුවනවා. මොකද්ද කිහිල්ලි ගහ ගන්න කඩේ? වෙලාපත් කඩේ. ඊට පස්සේ දුවනවා. දිව්වට පස්සේ ඉතින් සතර අපායේ. ඊට පස්සේ කියනවා ඔන්න කේන්දරේ බල්ලා කියනවා හෙන හුරා හොඳටම නීච වෙලා මේ කපුටෙක්ගේ ණයෙක්ගේ පොඩියක් ඇඳලා බෝධියේ එල්ලපන් කියනවා. ඔන්න මේ ගෑණි මොකද මේ උපාසකම්මා ඉතින් හතර පොයිලේ සිල් ගන්න උපාසකම්මා දුවගෙන කපුටෙකුයි මේකයි අරන් ගිහිල්ලා ඔන්න බෝධීන් වහන්සේගේ අත් එල්ලුණා ගැට ගහන්න. අත් ගැඩුණා. ඊට පස්සේ මොකද කරන්නේ? කැඩිච්ච අත්තේම කොළ ටික කඩලා කෙක්කක් හදාගෙන ඊළඟ අත්තට දානවා. දාලා දෙවියන් බඹුන් වැඳපු බුදුරජාණන් වහන්සේ වගේ වුණ බෝධියේ කොඩි එල්ලනවා. සංඝමිත්තා රහත් තෙරණියවත් බෝධි අල්ලලා නැහැ. ස්ත්‍රීන්ට බෝධි අල්ලන එක අකපැයි. මෙහෙම හිතන්නකෝ. හාමුදුරු නමගේ ඇඟ අල්ලන එක ස්ත්‍රියට කැපයිද? එදා මහණ වුණ අවුරුදු 7 පොඩි හාමුදුරන්ගේ ඇඟ අල්ලන එක ස්ත්‍රියට කැපයිද? නෑ. ඒ හාමුදුරුවොත්, ලොකු හාමුදුරුවොත්, වස් 60 හාමුදුරුවොත්, රහතන් වහන්සේලාත් වඳින බෝධිය අල්ලන්ට ස්ත්‍රියට කැප නෑ. ඔන්න වැරදිච්ච ඊළඟ තැන. එතකොට බෝධිය අත්ත කඩපු පාපේ වෙනම, ඒකේ කපුටෝ එල්ලපු පාපේ වෙනම, ඊට පස්සේ ඕකේ ඉඳ ගන්නවා කකුල දාලා තුන්වෙනි පාපේ සාපයක් වෙනවා. ඔන්න ඕකට තමයි සෙනසුරු අපල කියලා කියන්නේ. නිරේ උපදින ඔය වගේ අය. නිරේ උපදිනවා. ඔය වගේ කොඩි එල්ලපු. මොකද්ද කොඩි එල්ලිලා අම්මලා තීත්ත මහනවනේ. තීත්ත මහනකොට ඉතුරු වෙන රෙදි කෑලි ඉතුරු කරනවා. එකතු කරනවා අර ත්‍රිකෝණ විදියට. පොඩි එකාට ජංගිය මහනකොට ඒකේ කෑල්ලකුත් ඉතුරු කර ගන්නවා. සමහර උපාසකම්මලගේ යටසායේ බෝඩරෙත් එක්ක එල්ලනවා අර කොඩියේ. එල්ලලා දෙවියන් බඹුන් වදින බෝධි එල්ලනවා.
ඒ වාගේ අගෞරව කළා නිරේ උපදිනවා. ඊට පස්සේ ලියනවා ලොකු දුවගේ කසාදේ ඉටු ඒවා. ඒ කියන්නේ බෝධියට කියනවා උඹ මේ කපුකම කරපන් කියලා. පව් ටොං ගානක් රැස් කර ගන්නවා මේ කේන්ද්‍ර කේස් එක නිසා.